යද්දී ඔයා ජීවිතේ ආලෝකමත් වේවා, සුවඳවත් වේවා. අන්න යාළුවෙක් චුට්ටක් ඔයා වගේ නේද? කොහෙද මේ යන්නේ තනියම? බලන්නකෝ වටපිට බලපන් ඉන්නේ ලස්සන. අද මම මේ යන්නේ ජාත්‍යන්තර වීදියකින් තොරව අපි හැමෝටම හරිම වැදගත් වන්දනා කරන උතුම් පූජනීය භූමියකට. ඔයාලා අහලත් ඇති ඒ තමයි රජුරු බණ්ඩාර දේවාන මන්දිරය. අකුරැස්ස සේමරාගොඩ මාර්ගයෙන් ඇවිල්ලා බෝපගොඩ හන්දියේ මාකඳුරු පැත්තට කිලෝමීටර් 4ක් පමණ ගියාට පස්සේ අපිට මේ පුම්භූමියට ඇතුල් වෙන්න පුළුවන්. මේ ඉතිහාසය අතීතයේ විජයබාහු රජතුමාගේ රාජකාලය දක්වා ඇදී යනවා. එතුමාට පුතුණුවන් කිහිප දෙනෙකු හිටියා. ඒ අතර එක පුතෙක් තමයි මායාදුන්නි කියලා කියන්නේ. මේ මායාදුන්නිටත් හිටිය පුතුන් කිහිප දෙනෙක්. ඒ එක පුතෙක් තමයි රජුරු බණ්ඩාර කියලා කියන්නේ. ඔහු ඌරුමුත්ත ප්‍රදේශයේ ඉතා සාමකාමීව රාජ්‍ය පාලනය කර අතර ඔහු මිය ගියාට පස්සේ රජුරු බණ්ඩාර දෙවියන් ලෙසින් ඉපදිලා වන්දනාමානයට ලක් වුණා. මේ ආරම්භ වන්නේ දේවාල භූමියට යන මාර්ගය. මුලින්ම ඔයාලට මේ මෙතන දැක ගන්න පුළුවන් නවාතැනේදී හරි අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. හැම ඕන දවසකම දන්සලක් තියෙනවා. වන්දනාමාන කරලා ඇවිල්ලා ඔයාලට පුළුවනි බඩ පිරෙන්න කෑමක් කාලා යන්න. හැමදාම දන්ස. ඒක හරි අපූර්වයි නේද? මේ දේව මන්දිරයට යන ගමන හරිම අපූර්ව ගමනක්. ඒක දන්නවද? දෙපැත්තෙම තියෙන මේ ලස්සන ගස් කොළන් අතරින් මේ පඩිපෙළ නැගලා ඉහළට යනකොට මම නම් හිතන්නේ නැහැ චුට්ටක්වත් වෙහෙස දැනෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි. මේ යන අතරවාරයේ අපිට හමු වෙනවා බෝධීන් වහන්සේලා තුන්නම. ඒ බෝධීන් වහන්සේලාට මල් පහන් පූජා කරලා අපේ ආගමනුකූලව දෙවියන්ට පින් දීලා අපි යන්නේ ඉහළ මන්දිරයට අපේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගන්න. ඉතින් අපේ තාත්තා තමයි මාව මුලින්ම මෙතනට එක්කන් ගියේ. හරියටම ඒ 2018 ජනවාරි 1 වෙනිදා. එදා තාත්තා කියපු විදියට දවස් 3ක්, ඒ කියන්නේ පොයවල් 3ක් මේ ස්ථානයට නොකඩවා ඇවිල්ලා අවසාන දවසේදී සුවඳ පළතුරු වට්ටියක් පූජා කරලා අපි යම්කිසි ප්‍රාර්ථනාවක් අපි කළොත් ඒක හරියටම හරියනවා කියන්නේ. ඔයාලට මේ පේන්නේ මෙතන වහින කාලයට නම් ජලයෙන් පිරීලා හරිම ලස්සනයි. මෙතන ඉඳලා තමයි අපේ දෙවනි ගමන පටන් ගන්න. මෙතන ඉඳන් චුට්ටක් පරිපෙළවල් කඳු වැඩි තමයි. හැබැයි ටික අපි මේ ලං වෙන්නේ අපේ දේව මන්දිරයට. ඒ වගේම අපි තුන්වෙනි බෝධීන් වහන්සේ අපිට මෙතනින්දී හමු වෙනවා. අපි වන්දනාමාන කරලා සැදැහැසිතින් ඊළඟට අපි පිවිසෙන්නේ අපේ දේව මන්දිරය වෙතට. මේ වගේ පුණ්‍ය භූමියකට යනකොට අමතක කරන්න එපා. හරිම පිරිසිදුව, හරිම පිළිවෙලට කාටවත් කරදරයක් නැතුව ගිහිල්ලා ස්වභාවික පරිසරයක් විනාශ නොකර ආවොතින් ඔයාගේ ප්‍රාර්ථනාවන් අනිවාර්යයෙන්ම ඉටු වේවි. පේනව නේද අපේ දඟයා? අතින්වත් අල්ලන්න නොදී පහනත් අරගෙන තනියම යන අපූර්ව. එයාගෙන් නම් ඉතින් කිසිම කරදරයක් නැහැ. ඔය ගන්ටාරියත් ගහන්නේ. මෙතන ඉඳන් පටන් ගන්නේ උඩමළුව වෙත යන්න. මෙතන ඉඳන් යන ගමන ටිකක් මහන්සි. මොකද කඳු සහිත බව ටිකක් වැඩි වුණත් අපි ටික ලං වෙන්නේ අපේ දේව මන්දිරයට. ඉතා පිරිසිදු, සුවඳවත්,
පළතුරු වට්ටියක් අරගෙන ගිහිල්ලා රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පූජා කරලා ඔයාගේ ප්‍රාර්ථනාවක් කියන්න. ජීවිතයට ආශිර්වාදයක් ලබා ගන්න. ඔයාට රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ පිහිට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔන්න දැන් අපි නම් උඩටම ඇවිල්ලා ඉන්නේ. බලන්නකෝ උඩට ගියාට පස්සේ වටපිටාව පේන අපූර්ව මේ ප්‍රදේශය කියලා කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනුවන ප්‍රදේශයක්. ඉතින් අපි මේ ඉහළට ගිහිල්ලා සුවඳ පළතුරු වට්ටියක පූජා කරලා වන්දනාමාන කරන්න අමතක කරේ නැහැ. අපි මෙතනදී ඔයාලට පළතුරු කන්නත් පුළුවන්. මොකද හැමෝගෙම පළතුරු බින්දනවනේ. අවසානයේදී වන්දනාමාන කරලා දේව ආශිර්වාදය ලබාගෙන නැවත පහළට ආවා. දවසකට ගිහිල්ලා ආහාර අරගෙනත් අමතක කරේ නැහැ. එහෙනම් ඔයාලා හැමෝටම රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ පිහිට සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා. සුබ දවසක්. ඒ සතුටට විඳින්න